සුබ දවසක් හැමෝම සාදරයෙන් පිළිගන්නවා නියෝනෙක්ස් ඇකඩමියේ YouTube channel එකට. right. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයා දැනගෙනම ඉන්න ඕන විශේෂම කරුණු කාරණා කීපයක් ගැන. right. අද දවසේ අපි කතා කරනවා ඔයා ට්‍රේඩර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට ට්‍රේඩ් කරන්න එහෙම නැත්නම් ඔයාට වෙළඳාම් කරන්න ප්ලේස් එකක් තියෙන්න ඕන. ඉතින් ක්‍රිප්ටෝ කරන්සි ගැන උනන්දු වෙන ඔයා ට්‍රේඩ් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා කොහොමද ට්‍රේඩ් කරන්න පුළුවන් තැනක් හොයාගන්නේ සහ කොහොමද මේ වගේ තැනක් නිර්මාණය කරගන්නේ. right. මෙන්න මේ දේවල් ගැන තමයි අද දවසේ අපි විශේෂයෙන්ම කතා කරන්න සූදානම් වෙන්නේ. right. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාට පුළුවන් අපේ නියෝනෙක්ස් ඇකඩමි YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි අමතක කරන්නේ නැතුව notification on කරලා තියාගන්න. එහෙම නැත්නම් bell icon එක click කරලා තියන්න. මොකද මේ වගේ වටින වීඩියෝ එකක් අපි upload කරපු ගමන්ම එතකොට ඔයාට ඉක්මනට මේ වීඩියෝ එක cache කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. right. cryptocurrency එක්ක කරන ගනුදෙනුව නැත්නම් cryptocurrency එක්ක අපි ට්‍රේඩ් කරන එක නැත්නම් ක්‍රිප්ටෝකරන්සි මිලදී ගන්න එක මේ දේවල් ටික අපිට කරන්න අපිට භාවිතා කරන්න වෙනවා එක්ස්චේන්ජ් එකක්. එහෙම නැත්නම් අපි මේවට කියනවා ක්‍රිප්ටෝකරන්සි ප්ලැට්ෆෝම්ස් කියලා. ඉතින් ක්‍රිප්ටෝකරන්සි ප්ලැට්ෆෝම් වලින් ප්‍රධාන වශයෙන්ම අපිට අඳුර ගන්න පුළුවන් ප්ලැට්ෆෝම් වර්ග දෙකක් තියෙනවා. පළවෙනි වර්ගයට අපි කියනවා centralized exchange. එතකොට ඊළඟට අපි දෙවනි වර්ගයට කියනවා decentralized exchange. centralized exchange, decentralized exchange. එතකොට මේවා වර්ග දෙකක්. මේවා ක්‍රියාත්මක වෙන විදිහ ක්‍රමවේද දෙකක්. එතකොට centralized කීවට පස්සේ අපි දන්නවා මේවට අයිතිකාරයෙක් ඉන්නවා. එතකොට පොඩි කමිෂන් එකක් ගන්නවා. අන්න ඒ වගේ යම්කිසි කරුණු කාරණා ටිකක් තියෙනවා. ඉතින් එහෙම තියෙනකොට cryptocurrency වගේ දෙයක් එක්ක ට්‍රේඩ් කරන්න මොකටද අපි centralized exchange එකක් තෝරගන්නේ? ඉතින් අපිට පොඩි කාල සීමාවක් ඇතුළත පොඩි මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරලා විශාල ලාභයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිට මෙතනදී භාවිතා කරන්න වෙන exchange වර්ගය තමයි centralized exchange. අන්න ඒක නිසා තමයි අපි අද දවසේ centralized exchange එකක් නිර්මාණය කරන විදිහ step by step නැත්තම් පියවරෙන් පියවර මේ විදිහට පැහැදිලි කරගන්න යන්නේ. right. ඔයා centralized exchange එකක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් centralized exchange වර්ග ලොකු ප්‍රමාණයක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. පොඩි රිසර්ච් එකක් දාලා බලුවොත් උදාහරණයක් විදිහට Binance එක, Bybit එක, එතකොට Mexi, KuCoin ඔය වගේ ලොකු ප්‍රමාණයක් අපිට centralized exchange වර්ග බලා ගන්න පුළුවන්. නමුත් මෙතනින් අද දවසේ අපි තෝරාගෙන තියෙනවා Binance කියන exchange එක. right. ඒ Binance exchange එක අපි තෝරාගෙන තියෙන්නේ. Binance exchange එක තෝරගන්න විශේෂම හේතුව තමයි අදටත් මේ ලෝකේ වැඩිපුරම ජනප්‍රියම වෙලා තියෙන cryptocurrency platform එක එහෙම නැත්නම් exchange එක තමයි Binance කියලා කියන්නේ. right. ඒ වගේම තව විශේෂ කරුණු කාරණා කීපයක්ම තියෙනවා. අනිකුත් exchange වලට වැඩිය Binance එක ඇතුලේ තියෙන security system එක. හරි. මෙන්න මේකත් ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා. අදටත් මේ ලෝකේ වැඩිපුරම ජනප්‍රිය වෙලා තියෙන exchange එක බවට පත් වෙන්න Binance වල තියෙන security system එක. right. ඉතින් මේ වගේ කරුණු කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා අද දවසේ අපි Binance කියන exchange එක තෝරාගෙන තියෙනවා. අද දවසේ අපි Binance account එකක් create කරලා verify කරන විදිහ step by step කතා කරන්න යන්නේ. right. ඉතින් ඔයා Binance account එකක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට වෙනවා පොඩි දේවල් ටිකක් ගැන සැලකිලිමත් වෙන්න. ඔයා Binance account එකක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕන. ඒ වගේම තමයි ඔයාට රජයෙන් නිකුත් කරන ලද driving license card එකක්, identity card එකක් හෝ passport එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ government එකෙන් issue කරන ලද document එකක් තියෙන්න ඕන. නමුත් මෙතනදී ලංකාවේ අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. identity card එක වෙනුවට දැන් අපිට කොලයක් ලැබෙන්නේ document එකක්. driving license එක වෙනුවට අපිට ලැබෙන්නේ document එකක්. අන්න ඒ document එක අපිට submit කරන්න බෑ මෙතනදී. අනිවාර්යයෙන්ම driving license card එක හෝ identity card එක තියෙන්න ඕන. ඒ වගේම තමයි ඔයා use කරන්නේ Android phone එකක් නම් Android version එක Android version 11 වලට වඩා වැඩි වෙන්න ඕන. ඒ වගේම ඔයා iPhone එකක් use කරන කෙනෙක් නම් ඔයාගේ iPhone එකේ iOS එක 16.3 වලට වඩා වැඩි වෙන්න ඕන. හේතුව තමයි දුරකථන ප්‍රවර්ධකයෙක් එහෙම නැත්නම් phone manufacture කරන කෙනෙක් අලුත් version එකක් phone එකට add කරනකොට තියෙන application උත් මොකද්ද කරන්නේ? ඒ තියෙන latest version එකට ගැලපෙන විදිහට එයාලගේ app ටික අප්ඩේටඩ් කරනවා. ඉතින් ඒක නිසා අර කලින් තිබුණු version වලට පොඩි ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරලා බලමු. ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයාගේ mobile phone එකේ apps download කරන්න පුළුවන් store එකට ගිහිල්ලා Binance කියලා search කරන්න ඕන. Binance කියලා search කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ logo එකක් තියෙන app එකක් බලා ගන්න පුළුවන්. කළු පාට background එකක කහ පාට Binance logo එක. right. ඉතින් මෙන්න මේ app එක ඔයා download කරගන්න ඕන. නමුත් විශේෂයෙන් මතක තියාගන්න Binance US කියන app එක නෙවෙයි
ඔයා ඩවුන්ලෝඩ් කරන්න ඕන Binance application එක. මොකද මේ Binance US කියන එක සමහර අයට සජෙස්ට් වෙනවා. නමුත් මේ Binance US එක හදලා තියෙන්නේ ඇමරිකාවේ අයට භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට. right. ඔයා Binance කියන app එක download කරන්න ඕන. එතන Binance by Bitcoin and Crypto කියලා තමයි සඳහන් වෙන්නේ. right. ඉතින් මේ app එක download කරගත්තට පස්සේ ඔයාට email address එකක් තියෙන්න ඕන. ඉතින් මේ email address එකේ two step verification on කරලා ඒ වගේම recover email එකක් add කරලා recover phone number එකක් add කරලා තියාගන්නත් අමතක කරන්න එපා. මේක security එක පැත්තෙන් ගත්තොත් ඔයාට සෑහෙන වැදගත් වෙන tip එකක්. right. ඉතින් app එක download කරගත්තට පස්සේ අපිට පුළුවන් Binance app එක open කරගන්න. හරි. ඉතින් අපි Binance account එකක් create කරන්න තමයි යන්නේ. Binance account එක create කරමු. ඒ වගේම අපි මේක verify කරගමු. right. ඉතින් ඔයාලට පේනවා ඇති අපි Binance app එක download කරගෙන තියෙනවා මේ වෙනකොට. එතකොට අපි මේ Binance app එක open කරගන්න තමයි යන්නේ. right. එතකොට මම කරන සියලුම දේවල් ටික ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා Binance account එක හදනකොට ඔයාටත් පුළුවන් මෙන්න මේ step ටික මේ විදිහටම follow කරන්න. right. ඉතින්ලාම අපි app එක open කරගමු. Binance app එක open කරගත්තට පස්සේ ඉස්සෙල්ලාම අපිට මෙන්න මේ විදිහට Binance එකෙන් අපිට allow කරන්න තැනක් එනවා. මෙතනදී notification. ඒ කියන්නේ Binance එක විසින් එවන messages වලට අපිට allow කරන්න පුළුවන්. right. ඔයාට මෙතනදී කැමැත්ත පරිදි allow කරන්නත් පුළුවන්. නැත්නම් don't allow කියන එක දෙන්නත් පුළුවන්. right. මම මෙතනදී allow කියන option එක තෝරගන්නවා. ඊළඟට ඔයා එනවා විශේෂ තැනකට. මෙතන තියෙනවා tell us about yourself. ඒ කියන්නේ ඔයාගේ ගැන ඔයාට එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ද එහෙම නැත්නම් ඔයා එක්ස්පීරියන්ස් එකක් නැති කෙනෙක්ද කියන එක. right. ඉතින් මෙතන අපිට ඔප්ෂන්ස් දෙකක් හම්බ වෙනවා. පළවෙනි එක තමයි I am new to crypto. ඒ වගේම දෙවෙනි ඔප්ෂන් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් I am familiar with crypto. එහෙම නැත්නම් සමහර අයගේ මෙතන එනවා I am crypto pro කියලා. ඉතින් මෙතනින් ඔයාට මේ ඔප්ෂන් දෙකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. නමුත් මම රෙකමන්ඩ් කරනවා මෙතනින් දෙවෙනි ඔප්ෂන් එක තෝරගත්තොත් ඔයාට ලේසියෙන්ම account එක create කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. right. ඒක නිසා අපි මෙතනින් තෝරගන්නවා I am familiar with crypto කියන option එක. right. ඉතින් මෙන්න මෙතනට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් welcome to Binance කියලා තියෙනවා. right. ඊට පස්සේ මෙතන පැහැදිලිව අපිට තියෙනවා email or phone number. නමුත් මම recommend කරන්නේ email address එකක් use කරලා ඔයාගේ account එක create කරගන්න. හේතුව phone number එකක් ඔයා ක්‍රියේට් කරගත්තොත් යම් කිසි ගැටලුකාරී තැන් ටිකක් එන්න පුළුවන්. මොකද අපි දන්නවා ලංකාවේ දැන් තියෙන තත්ත්වයක් එක්ක ෆෝන් නම්බර් එකකට මාසයක් රීලෝඩ් කරන්න නැතුව හිටියත් ඒක ඩිස්කනෙක්ට් කරලා වෙන කෙනෙකුට ලැබෙනවා. එතකොට දැන් ඔයාගේ ෆෝන් නම්බර් එකට හදලා තිබ්බොත් account එක Binance account එක ඒක ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි email address එකකට ඔයාගේ account එක ක්‍රියේට් කරගන්න එක. right. ඉතින් මෙතනින් අපි email address එක type කරන්න තමයි යන්නේ. right. ඉතින් ඔන්න email address එක අපි මෙතන type කරලා තියෙනවා. email address එක type කරාට පස්සේ මෙන්න මෙතනට ඔයා tick එක අනිවාර්යයෙන්ම add කරගන්න ඕන. right. tick එක add කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් continue කරන්න. right. අපි continue කරලා බලමු. continue කරාට පස්සේ ඔයාට එනවා verify your email කියලා step එකක්. මෙන්න මේ step එකේදී ඔයා type කරපු email එකට දැන් ඔයා account එක හදන්න email එකක් type කරානේ. අන්නේ email එකට Binance වලින් එවනවා mail එකක්. ඉතින් මේ mail එකට අපි මේ විදිහට ගිහින් බලන්න ඕන. right. අපි mail එකට ගිහින් බලමු. right. ඉතින් මෙන්න මේ විදිහ අපිට email එකක් බලා ගන්න පුළුවන්. මේ email එකේ අපිට තියෙනවා account activation code එක. right. මෙන්න මේ code එක ඔයා මොකද්ද කරන්න ඕන? copy කරගෙන නැවත වතාවක් Binance app එකට එන්න ඕන. ඉතින් මෙතන තියෙනවා verify your email කියන තැනට ඔයාට පුළුවන් අර verification code එක add කරන්න. අපි දැන් අපේ email එක verify කරගෙන ඉවරයි. right. මෙතනදී ඊළඟට අපිට තියෙන්නේ password එකක් create කරගන්න. නමුත් password එක create කරගන්න කලින් ඔයා මෙන්න මේ දේවල් ටික විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. පළවෙනිම දේ තමයි password එකක් ඔයා generate කරගන්නකොට නැත්නම් password එකක් මෙතනට add කරගන්නකොට ඔයා කරන්න ඕන පළවෙනිම දේ තමයි password එක ලියා ගන්න එක. හරිද? password එකක් type කරලා set කරලා ඉවර වෙලා ඒක note කරන්නේ නැහැ. ඉතින්ලම අපි මොකද්ද කරන්නේ? password එක ලියා ගන්න එක ආරක්ෂිත තැනක. ඉතින් ඔයා මේ password එකක් generate කරගන්නකොට නැත්නම් ලියා ගන්නකොට අනිවාර්යයෙන්ම ඔයාගේ password එකට capital letter එකක් add කරගන්න ඕන. ඒ වගේම ඔයාගේ password එකේ simple letters තියෙන්නත් ඕන. ඒ වගේම ඉලක්කම් ඒ වගේම character එකක් තියෙන්නත් ඕන. numbers තියෙන්නත් ඕන, characters තියෙන්නත් ඕන. එතකොට capital letters, simple letters, numbers, characters මෙන්න මේ හැම දෙයක්ම ඔයාගේ password එකේ තියෙන්න ඕන.
පැහැදිලිද? රයිට්. එතකොට මේ දේවල් ටික තිබුණේ නැත්තම් මොකද වෙන්නේ? මෙතනින් එහාට ඔයාලට ඉස්සරහට යන්න ලැබෙන්නේ නැහැ. රයිට්. අපි පාස්වර්ඩ් එකක් ජෙනරේට් කරගමු. රයිට්. ඉතින් මෙන්න මේ විදිහට කැපිටල්, සිම්පල්, නම්බර්ස්, කැරක්ටර්ස් තියෙන පාස්වර්ඩ් එකක් අපි ජෙනරේට් කරගෙන තියෙනවා. රයිට්. එතකොට මේ ජෙනරේට් කරගත්ත පාස්වර්ඩ් එක ටයිප් කරනකොට ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් අපිට ස්ටෙප් 3ක් තියෙනවා. මේ ස්ටෙප් 3ටම green tick එකක් වැටලා තියෙනවා. ඒ කියන්නේ ඔයගේ පාස්වර්ඩ් එක කන්ටිනියු කරන්න සූදානම් කියන එක. රයිට්. ඉතින් මෙතනින් අපි ඔන්න කන්ටිනියු කරනවා. රයිට්. පාස්වර්ඩ් එක ජෙනරේට් වෙලා ඉවරයි. දැන් අපිට මෙතන ඇවිල්ලා තියෙනවා welcome about කියලා තැනකට. රයිට්. මෙතන තියෙන්නේ do you have an invite. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඔයාට link එකක් දීලා මෙන්න මේ link එකෙන් ගිහිල්ලා Binance account එක හදාගන්න කියලා invite කරලා තියෙනවා. ඉතින් ඔයාට කවුරුත් එහෙම invite කරලා නැති නිසා ඔයාට පුළුවන් මෙතනින් no කියන option එක තෝරාගෙන next කරන්න. රයිට්. ඔන්න අපේ වැඩ ටික හරියි. රයිට්. දැන් අපිට තියෙන්නේ අපේ account එක verify කරගන්න වැඩ කටයුතු ටික. රයිට්. මෙතන තියෙනවා let's get you verified කියලා තනක්. රයිට්. මෙතන අංක 1ටම තියෙනවා residence කියලා තැන. ඉතින් මේ residence කියන තැන automatically ශ්‍රී ලංකා කියන location එක suggest වෙලා තියෙනවා. ඒ වගේම තමයි document issue in country කියන එකට ශ්‍රී ලංකා කියන එක suggest වෙලා තියෙනවා. ඊළඟට අපිට මෙතනින් තෝරගන්න දීලා තියෙන්නේ document type එක විතරයි. ඒ කියන්නේ අපි ශ්‍රී ලංකාවේ කෙනෙක් කියන එක දැනටමත් Binance එක විදිහින් අතුරගෙන තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවට අදාළ විස්තර අපි මෙතනට දෙන්න ඕන. right. මෙතනින් ඔයාලට document type තුනක් තෝරගන්න පුළුවන්. ID card එක, පාස්පෝට් එක, ඒ වගේම ඩ්‍රයිවිං ලයිසන්ස් එක. ඉතින් ID card කියන එකට ඇයි රෙකමන්ඩ් කියලා තියෙන්නේ? මොකද හේතුව තමයි ID card එක එක්ස්පයර් වෙන්නේ නැහැ. නමුත් ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක එහෙම නැත්නම් පාස්පෝට් එක අවුරුදු 8කට සැරයක් අපි දන්නවා රිනියු කරන්න ඕන. ඉතින් ඒක නිසා තමයි මෙතනදී ID card එක රෙකමන්ඩ් කරලා තියෙන්නේ. නමුත් ඔයාලට පාස්පෝට් එක හෝ ඩ්‍රයිවිං ලයිසන්ස් එක උනත් මෙතනට යූස් කරන්න පුළුවන්. රයිට්. ඉතින් මෙතනින් අපි ඩොකියුමන්ට් ටයිප් එක තෝරගමු. රයිට්. මෙතන මම නම් ඩ්‍රයිවිං ලයිසන්ස් කියන එක තෝරගන්නවා. තෝරගෙන කන්ටිනියු කරනවා. ඉතින් කන්ටිනියු කරාට පස්සේ අපිට ඔප්ෂන්ස් දෙකක් එනවා. පළවෙනි එක තමයි take pictures. දෙවෙනි ඔප්ෂන් එක තියෙනවා upload photos. ඒ කියන්නේ දැනටමත් ඔයාගේ ෆෝන් එකේ ඔයා අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙන ડોකියුමන්ට් එකේ ෆොටෝස් දෙකක් තියෙනවා නම් ඔයාට පුළුවන් upload photos කියන තැනට ගිහිල්ලා මේ ෆොටෝස් දෙක අප්ලෝඩ් කරලා වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් කරගන්න. එහෙම නැතිනම් ඔයාට පුළුවන් take pictures කියන එක තෝරලා ඔයාට live verification එකක් විදිහට මේ දැන් වීඩියෝ එකක් විදිහට ඔයාගේ ડોකියුමන්ට් එක අප්ලෝඩ් කරන්න පුළුවන්. right. ඉතින් අපි බලමු කොහොමද live verification එකක් විදිහට එහෙම නැත්නම් වීඩියෝ එකක් විදිහට කොහොමද අපි මේ ડોකියුමන්ට් එක apply කරගන්න කියන කාරණාව. right. මෙතනින් අපිට take pictures කියන එක තෝරලා continue කරන්න පුළුවන්. right. ඉතින් විශේෂ දෙයක් තියෙනවා. ඔයා live verification එකක් විදිහට එහෙම නැත්නම් video verification එකක් විදිහට ඔයාගේ document එක upload කරනවා නම් table එකක් උඩ තියලා නැත්නම් මේ විදිහට තියලා verification එක කරන්න එපා. හේතුව තමයි ඔයා ඉන්නේ ගෙයක් ඇතුලේ නම් එහෙම නැත්නම් ඉහළින් ආලෝකය වැටෙනකොට මේ document එක ගොඩක් වෙලාවට දිලිසෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ටේබල් එකක් උඩ නම් මේ ડોකියුමන්ට් එක තියන්නේ. ඔයාට වෙරිෆිකේෂන් එක කරන්න ෆෝන් එක මෙහෙම ඉහළින් තියන්න වෙනවා. එතකොට ෆෝන් එකේ හෙවණැල්ල වැටුනොත් ඒත් වෙරිෆිකේෂන් එක සක්සස්ෆුල් වෙන්නේ නැහැ. මෙයාලා වෙරිෆිකේෂන් එක රිජෙක්ට් කරන්න පුළුවන් ගොඩක් දුරට. ඒක නිසා ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයාගේ ડોකියුමන්ට් එක අතේ තියාගන්න එක. ඒ කියන්නේ ඔයාට මෙන්න මේ විදිහට ડોකියුමන්ට් එක තියාගන්න පුළුවන්. තියාගෙන ඔයාට මොබයිල් ෆෝන් එක මේ විදිහට තියාගෙන වෙරිෆිකේෂන් එක කරගන්න පුළුවන්. ඒක තමයි කරන්න පුළුවන් අපිට හොඳම දේ. ටේබල් එකක් උඩ තිබුණොත් ඔයා ඉන්ඩෝ නම් ඉන්නේ ගොඩක් වෙලාවට ලයිට් එළිය වැටෙනවා. ඒ වගේම ෆෝන් එකේ හෙවණැල්ල වැටෙනවා. ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. රයිට්. අපි වෙරිෆිකේෂන් එක කරගමු. take pictures කියන එක අපි තෝරගෙන තියෙනවා. තෝරගෙන continue කරාට පස්සේ ඔයාගේ කැමරා එකට access ඉල්ලනවා. ඉතින් මේ කැමරා එකට access දෙන්න කැමරා එකට access දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට පළවෙනි පැත්ත අපිට scan කරගන්න පුළුවන්. scan කරගත්තාට පස්සේ අපිට කියනවා මේ document එක අනිත් පැත්ත හරවන්න කියලා. ඉතින් ඒ වගේම තමයි document එකේ අනිත් පැත්තත් අපි මේ විදිහට වෙරිෆයි කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙයාලා තප්පර ගානක් චෙක් කරලා බලනවා මේකේ quality එක කොහොමද කියන එක. ඉතින් quality එක කොහොමද කියන එක චෙක් කරලා බලුවට පස්සේ අපිට continue කරන්න පුළුවන්. right. ඉතින් ඔන්න අපි මෙතනින් continue කරනවා. continue කරාට පස්සේ ඔයාට එනවා ඔයා විශේෂම තැනකට. මෙතනදී ඔයාට තියෙන්නේ live verification එකක්. එහෙම නැත්නම් ඔයාගේ face verification එක කරන්න තියෙනවා. ඉතින් මේ face verification එක කරන්න යනකොට එහෙම නැත්නම් liveness check කියලා තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔයා සජීවී පුද්ගලයෙක්ද කියන එක තමයි මෙයාලා check කරලා බලන්නේ. ඉතින් මෙතනදී ඔයාගේ selfie cam එක open වෙන්නේ. selfie cam එකට මෙන්න මේ විදිහට ඔයාගේ face එක තියලා ඔයාට verification එක කරගන්න පුළුවන්. right. ඔයාගේ face verification එක කරගත්තට පස්සේ face verification එකේදී ඔයාට පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා කරන්න. හරිද? S2 අරින් වහන්න
තියෙනවා මොන දෙපැත්තට හොලවන්න තියෙනවා. ඉතින් මේ දේවල් ටික කරාට පස්සේ ඔයා ඊළඟට එනවා confirm information කියලා දැනගන්න. right මෙතනදී ඔයා අප්ලෝඩ් කරපු ડોකියුමන්ට් එකට 100%ක්ම සමාන වෙන තොරතුරු තමයි මෙතනදී දෙන්න ඕන. එතකොට ඔයාගේ 9 කොටස් තුනක් ඇඩ් කරගන්න පුළුවන්. first name, middle name, last name කියලා මෙතන තියෙනවා. 9 කොටස් තුනක් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ උපන්දිනය මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. එතනින් එහාට විශේෂම දේ තමයි අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන මෙන්න මේ රෙසිඩෙන්ෂල් ඇඩ්‍රස් එක ගැන. මොකද ගොඩක් අය ID කාඩ් එකේ තියෙන ඇඩ්‍රස් එකේ නෙවෙයි වෙනම තැනක පදිංචි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඔයාගේ අලුත් ඇඩ්‍රස් එක දෙන්න යන්න එපා. ඔයා අප්ලෝඩ් කරපු ડોකියුමන්ට් එකේ තියෙන ඇඩ්‍රස් එක විතරක් මෙතනට ඇඩ් කරන්න මතක තියාගන්න ඕන. පැහැදිලිද? right. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ රෙසිඩෙන්ෂල් ඇඩ්‍රස් එක ID කාඩ් එකේ තියෙන විදිහට ඇඩ් කරගන්න. ඊළඟට ඔයාගේ පෝස්ටල් කෝඩ් එක. ඉතින් පෝස්ටල් කෝඩ් එක ඔයාගේ ළඟම නගරයේ පෝස්ටල් කෝඩ් එක දුන්නා නම් හොඳටම ඇති. ඒක ඔයා දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් Google වලට ගිහලා සර්ච් කරලා බලන්න. උදාහරණයක් විදිහට ඔයා නුවර කෙනෙක් නම් ඔයාලට පුළුවන් කැන්ඩි පෝස්ටල් කෝඩ් කියලා සර්ච් කරන්න. එතකොට ඔයාලට අංක 5ක කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක කොපි කරලා අරන් මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. right. ඒ වගේම තමයි සිටි කියන එකට ඔයාගේ දිස්ත්‍රික් එක මෙතන ටයිප් කරා නම් හරි. ඔයාගේ දිස්ත්‍රික් එක මෙතන ටයිප් කරන්න. ටයිප් කළා ඔයාලට පුළුවන් මෙතනින් කන්ටිනියු කරන්න. කන්ටිනියු කරාට පස්සේ අන්ඩර් රිවිව් කියලා ස්ටෙප් එකකට ඔයා වෙන්නේ. ඉතින් මෙතනදී තියෙනවා එස්ටිමේටඩ් ටයිම් එකක් විනාඩි 30ක. right. මෙන්න මේ විනාඩි 30 කියන ටයිම් එකෙන් පස්සේ තමයි Binance එක විසින් ඔයාගේ account එක verification ඒගොල්ලෝ check කරලා බලලා ඔයාගේ account එකට approval එක දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට Binance එකේ home screen එකට ඔයා වෙනවා. මේ home screen එකේ ඔයාට පේනවා වම් අත පැත්තේ ඉහළම කෙළවරේ ඔයාට තියෙනවා පොඩි ෆිල්ටර් එකක්. ෆිල්ටර් එකක් කියලා කිව්වට මෙතනද ඔයාට මෙනු එකක් වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ ඉරි කැලි තුන ඔයාට ටච් කරන්න පුළුවන්. ටච් කරාට පස්සේ ඔයාගේ ප්‍රොෆයිල් එකට තමයි එන්නේ. මේ ප්‍රොෆයිල් එකේ ඔයාගේ account එක verify වෙලා තියෙනවා නම් verified කියලා කොළ පාටින් ඔයාට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. right. ඉතින් verified කියලා තියෙනවා කියන්නේ ඔයාගේ account එක දැන් මේ වෙනකොට සූදානම් වෙලා තියෙන්නේ. ඔයාට පුළුවන් cryptocurrencyත් එක්ක කරන ගණදිනු කරන වැඩ කටයුතු පටන් ගන්න. නමුත් පොඩි දේවල් ටිකක් තව තියෙනවා මේ account එකට add කරගන්න. විශේෂයෙන්ම bank account එකක් අපි add කරගන්න ඕන. එතකොට two step verification on කරගන්න ඕන. ඒ වගේම pass key එකක් add කරගන්න ඕන. මේ වගේ තව කටයුතු ටිකක් තියෙනවා. right. ඒ දේවල් ගැන අපි ඉදිරි වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් මේ වගේ වටිනා කියන තොරතුරු ඔයාට ලබා ගන්න අපිව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. right. ඒ වගේම තමයි notification on කරලා තියාගන්න bell icon එක click කරලා තියන්න. එතකොට අපි වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඔයාට මේ වීඩියෝ එක catch කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. right. ඉතින් ඊළඟට අපි මේ වගේම තවත් වටිනා කියන වීඩියෝ එකකින් හමු වෙමු. එතකම් ඔබට සුබ දවසක්.